හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් ඊයේ දවස ගෙවුනේ මෙන්න මෙහෙම. මට තිබ්බා පුංචි පුතෙකුගේ එයාගේ අකුරු කියවන උත්සවයට ලස්සන කේක් එකක් හදලා දෙන්න. ඉතින් බබාගේ අම්මා මට ෆොටෝස් වගේක් එවලා තිබ්බා. ඒවලා එයා ලස්සන කේක් එකක් මට සිලෙක්ට් කරලා කිව්වා මෙන්න මේ කේක් එක හදලා දෙන්න කියලා. කිලෝ එකේ කේක් එකක්. ඉතින් මේ කේක් එක හදන ගමන් මට හිතුණා ඔයාලට චූටි කතාවක් කියන්න. මං උදේම දැක්කා ලස්සන පෝස්ට් එකක්. ඒ පෝස්ට් එකේ තිබ්බ මෙන්න මෙහෙම. දරුණුම නාස්තිය නම් භාවිතයට නොගත් දක්ෂතා හා ක්‍රියාත්මක නොකළ අදහස්. ඉතින් මම මේ පෝස්ට් එක දැක්කහම මම මාවම මොටිවේට් කරගත්තා. ඒ කියන්නේ මගේ දක්ෂතාවයේ කේක් හදන එක වුණත් මම මගෙන් නතර කරපු දෙයක් තිබ්බා. ඒ මොකක්ද දන්නවද? මං අවුරුදු 3කට කලින් පුංචියට පටන් ගත්ත YouTube channel එකක් තිබ්බා. මම ඒකේ ලස්සන වීඩියෝස් දැම්මා, වොයිස් කරා. ඉතින් මට හිතුණා මං අපරාධේ අවුරුදු 3කට කලින් පටන් ගත්ත YouTube channel එක මගෙන් නතර කරේ කියලා. ඉතින් මට හිතුණා පෙර සූදානමක් විදිහට වීඩියෝ එකකට වොයිස් කරලා දාන්න. ඉතින් චුටි අඩපාඩුකම් ඇති ඒවා හදාගෙන හිමීට මං ආයෙත් නවත්තපු තැනින් පටන් ගන්නවා. ඉතින් බලන්නකෝ දැන් මේ කතා කරන ගමන් අපි මං හදපු කේක් එක දිහා. මේකේ මම බටර් අයිසින් වලින් නීට් කරලා ෆොන්ටන් ටොපර්ස් වලින් ඩෙකොරේට් කරලා තමයි මට මේ කේක් එක හදන්න තියෙන්නේ. මුලින්ම ක්‍රම්ප් කෝට් එකෙන් මං කේක් එක කවර් කරලා ඊට පස්සේ টොප් කෝට් එකෙන් කේක් එක නීට් කරනවා. මට ඕකේ ඇත්තටම කිව්වොත් මට ඕකේ මේ ෆොන්ටන් ටොපර්ස් ටික හදන වීඩියෝ එකවත් ෆොන්ටන් ටොපර්ස් ටික කේක් එකට ඇටච් කරන එකවත් මට වීඩියෝ වෙලා නැහැ මගේ ඇති. ඉතින් බලන්නකෝ කේක් එක ලස්සනයිද කියලා. කස්ටමර් ඉල්ලපු විදිහටම මම කස්ටමර්ට කේක් එක දුන්නා. ඉතින් මේ තියෙන්නේ කස්ටමර්ගෙන් මට ලැබුණු ප්‍රතිචාරය. මම ඔයාලට මෙහෙම කියන්නම්. කවදාවත් කිසිම හේතුවක් මත ඔයාලා පටන් ගත්ත දෙයක් නවත්තන්න හදන්න එපා. දිගටම කරගෙන යන්න. එහෙනම් මං ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.